ඔයා අලුතින් රසමරස කෑම් වට්ටුවරු හදන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ කෑම් වට්ටුවරු ඔයාගේ තරඟකරුවන්ගෙන් එහෙම නැත්නම් ඔයාගේ වෙනත් ව්‍යාපාර පාර්ශවකරුවන්ගෙන් ආරක්ෂා කරගන්න බුද්ධිමය දේපල වල අයිතිය ගන්න හිතාගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ගොඩක් නිර්මාණකරුවන් කරන වැරද්දක් තමයි රහසක් විදියට තියාගන්න ඕන නිර්මාණ වලට පේටන්ට් බලපත්‍රයක් අයිදුම් කරන එක. මේකෙන් ඔයාගේ නිර්මාණයේ තියෙන රහස්‍යභාවය නැති වෙලා යනවා. අපි බලමු ඇයි එහෙම වෙන්නේ සහ අපිට පේටන්ට් බලපත්‍රයක් ලබා ගන්න බැරි නම් වෙන මොනවද තියෙන ක්‍රම අපිට බුද්ධිමය දේපලක් විදියට අපේ නිර්මාණ එහෙම නැත්නම් අපේ රෙසිපීස් අපේ කෑම වට්ටෝරු ආරක්ෂා කරගන්න. ඉතින් පළවෙනිම දේ තමයි පේටන්ට් එකක් ගන්නවා කියන්නේ ගනුදෙනුවක්. ඒ කියන්නේ ඔයාගේ නිර්මාණයේ තියෙන ටෙක්නිකල් දේවල් එහෙම නැත්නම් නිර්මාණය හදලා තියෙන්නේ කොහොමද? ඔයා නිර්මාණයේ තියෙන සම්පූර්ණ විස්තරය ඔයා ගවර්න්මන්ට් එකට එහෙම නැත්නම් ඒ අදාළ රජයට දීලා රජයෙන් එක්ස්ක්ලූසිව් රයිට් එකක් එහෙම නැත්නම් පරම අයිතියක් ලබා ගන්නවා සීමිත කාලයකට. සාමාන්‍යයෙන් අවුරුදු 20කට වගේ. ඉතින් මේකෙදි වෙන්නේ ඔයාගේ නිර්මාණය මිනිස්සුන්ට ඔයා දැනගන්න හරිනවා. ඒ වගේම ඒ වෙනුවට ඔයාට අවුරුදු 20ක් ඒක තනියම පරම අයිතිය එහෙම නැත්නම් එක්ස්ක්ලූසිව් රයිට් එක ලබා ගන්න අවස්ථාවක් ලැබෙන එක. හැබැයි ඔයාට ඔයාගේ රෙසිපි එකට එහෙම නැත්නම් ඔයාගේ කෑම් වට්ටෝරුවට අවශ්‍ය වෙන මේ දේ නෙවෙයි. උදාහරණයක් විදිහට කොකාකෝලා රෙසිපි එක ගත්තාම ඒක තවමත් රහසක්. ඒක තවමත් කවුරුත් දැනගන්නේ නැහැ. මොකද හේතුව කොකාකෝලා රෙසිපි එකට පේටන්ට් එකක් ඇප්ලයි කරලා නැහැ. එහෙනම් කොහොමද එයාලා බුද්ධිමය දේපලක් විදිහට ඒක ආරක්ෂා කරගෙන තියෙන්නේ? මෙන්න මේ වගේ රහසක් විදිහට ආරක්ෂා කරගන්න ඕන නිර්මාණ වලට තියෙනවා ට්‍රේඩ් සීක්‍රට් කියන බුද්ධිමය දේපල කාණ්ඩේ. ඉතින් ඔයාට ඔයාගේ කෑම වට්ටෝරුව එහෙම නැත්නම් ඔයාට ඔයාගේ රෙසිපි එක ට්‍රේඩ් සීක්‍රට් එකක් විදිහට ආරක්ෂා කරගන්න පුළුවන්. හරියට කොකාකෝලා කම්පැනි එක කරා වගේ එයාලගේ රෙසිපි එක ට්‍රේඩ් සීක්‍රට් එකක් විදිහට ඔයාට ආරක්ෂා කරගන්න පුළුවන්. ඉතින් මේ ට්‍රේඩ් සීක්‍රට් එකක් විදිහට ආරක්ෂා කර ගැනීමේදී ගොඩක් වාසි තියෙනවා. පළවෙනි දේ තමයි ඔයාට ඕන තරම් කාලයක් මේක ආරක්ෂා කරගන්න පුළුවන්. මොකද පේටන්ට් එකක් ගත්තොත් ඔයාට ඔයාගේ අයිතිය හම්බ වෙන්නේ අවුරුදු 20ක විතරයි. හැබැයි ට්‍රේඩ් සීක්‍රට් එකක් විදිහට ඔයා ආරක්ෂා කරොත් ඔයාට ඒක ට්‍රේඩ් සීක්‍රට් එකක් විදිහට තියාගන්න කම්ම ඔයාට ඔයාගේ නිර්මාණය ඔයාගේ අයිතිය ලබා ගන්න පුළුවන්. හැබැයි මේකෙදි තියෙන විශාල අවදානම තමයි ඔයාගේ නිර්මාණය වෙන කෙනෙක් එයා විසින්ම R&D කරලා එහෙම නැත්නම් රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් කරලා නිර්මාණය කරගත්තොත් එතනදී ඔයාට ට්‍රේඩ් සීක්‍රට් එක නැති වෙලා යනවා. ඒ කියන්නේ ඔයාට එතනදී පේටන්ට් එකකදී වගේ එයාට විරුද්ධව ලීගල් ඇක්ෂන් ගන්න බැරි වෙනවා. මොකද එයා තනියම ඉන්ඩිපෙන්ඩන්ට්ලි ඒ නිර්මාණය කරලා තියෙන හින්දා. ඔයාගේ රෙසිපි එක හදලා තියෙන හින්දා. ඉතින් ඔයාට ට්‍රේඩ් සීක්‍රට් එකක් විදිහට ඔයාගේ නිර්මාණය ආරක්ෂා කරගන්න සුදුසුකම් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ඒක රහසක් විදිහට තියෙන හින්දා ඒකේ කමර්ෂියල් වැලියු එකක් තියෙන්න ඕන. දෙවෙනි එක තමයි ඔයා ඒක රහසක් විදිහට තියාගන්න යම්කිසි ක්‍රියාමාර්ග ටිකක් අරගෙන තියෙන්න ඕන. ඉතින් අපි බලමු කෑම වට්ටෝරු. එහෙම නැත්නම් රෙසිපීස් වලට අමතරව තව මොනවද ට්‍රේඩ් සීක්‍රට්ස් විදිහට ඔයාට ආරක්ෂා කරගන්න පුළුවන් කියලා. උදාහරණයක් විදිහට කම්පැනි එකක තියෙන නේම් ලිස්ට් එකක්. එහෙම නැත්නම් කස්ටමර් ඊමේල් ලිස්ට් එකක්. මෙන්න මේ දේවල් ට්‍රේඩ් සීක්‍රට්. මොකද ඒ කම්පැනි එකට ඒක ඩිස්ක්ලෝස් කරන්න බෑ. ඉතින් ඔයා මේ දේවල් රහසේ තියාගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඕන. උදාහරණයක් විදිහට ඔයාගේ රෙසිපි එක වෙන කාට හරි ඩිස්ක්ලෝස් කරන වෙලාවට, ඒ කියන්නේ ඔයාගේ රෙසිපිය වෙන කාත් එක්ක හරි බෙදා ගන්න වෙලාවක, මොකද හේතුව සමහර වෙලාවට ඔයාගේ රෙසිපි එක උයන කෙනාත් එක්ක, එහෙම නැත්නම් රෙසිපි එක මැනුෆැක්චර් කරන කෙනාත් එක්ක ඔයාගේ රෙසිපි එක බෙදා ගන්න වෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවලදී ඔයා ND එකක් එහෙම නැත්නම් non disclosure agreement එකක් sign කරලා තියෙන එක ඔයාට වාසිදායකයි. මොකද හේතුව ඒකෙන් ඔයාට legal actions ගන්න පුළුවන්. ඔයාගේ රහස, ඔයාගේ recipe එක leak කරපු එහෙම නැත්නම් පිටතට නිරාවරණය කරපු කෙනා සම්බන්ධව. ඉතින් අද අපි කතා කරා ඔයාට අලුත් නිර්මාණයක් එහෙම නැත්නම් ඔයාගේ recipe එක, ඔයාගේ company එකේ email list එක රහසක් විදිහට තියාගන්න ඕන නම් ඇයි ඒකට patent අරගෙන හරියන්නේ නැත්තේ කියලා. ඉතින් මේකෙදී අපි කතා කරා මේකට අදාළ බුද්ධිමය දේපල කාණ්ඩය තමයි ට්‍රේඩ් සීක්‍රට් කියන්නේ. ට්‍රේඩ් සීක්‍රට් එකක් විදිහට ආරක්ෂා කරගන්න නම් තියෙන්න ඕන දේවල්, ඒකේ තියෙන වාසි සහ අවාසි ගැන. ඉතින් ඔයා ට්‍රේඩ් සීක්‍රට් ගැන හිතන දේ පහලින් කමෙන්ට් කරන්න.